ගයන් මට පොඩ්ඩක් ඔයාගේ ෆාම් එක ගැන මට පොඩි විස්තරයක් කියන්න ලංකාවේ කට්ටිය කැමති දැනගන්න. මේ ඉන්නේ ලොකු කට්ටිය මේගොල්ලන්ගෙන් තමයි කිරි ඇත්තටම මේ කිරි දොවනවා කියන එක ඒක ඔයා කරන්නේ මැෂින් වලින් මං හිතන්නේ. ඔව් මැෂින් වලින් මම මෙතන මේ උලිකට කරලා ඔව්. හරි අහිංසක සත්තු. මේගොල්ලෝ හරි උටයි ඉතින් හරි යන්නේ අර දින වතුර. ඔය වතුර වල බැංක් කීටිය හැබැයි මේ වැඩේ එච්චර ලේසි වැඩක් නෙමෙයි. මේගොල්ලන්ට කැම දාලා තියෙන්නේ. කැම දාන එක මේගොල්ලෝ පිරිසුදු කරන එක සහ මේගොල්ලන්ට ප්‍රතිකාර අවශ්‍ය වුණාම ඒවා කරන එක ඔක්කොම කෝඩිනේට් කරන්න ඕනේ ගයන්. ගයන් ડોක්ටර් කෙනෙක් නෑ මම ඒ සම්බන්ධව ගොඩක් මේ කරන්නේ ඒක තමයි නමුත් නමුත් මොන හරි දෙයක් දැක්කහම ඔයා ඒක අනිවාර්යයෙන්ම රපෝට් කරන්න එපා. ඇත්තටම මට හිතුනේ මම මේක මෙතනට ආවට පස්සේ මෙතන ලංකාවේ 25ක්වත් වැඩ කරන්න ඇති කියලා මට හිතුනේ. මට මේ සම්බන්ධ වෙන අත්දැකීමක් නැති හින්දා මේ දවස්වල අධික වියලි කාල ගුණයක් තියෙන්නේ මේ ඒ නිසා මේගොල්ලන්ට වතුර අර ජල බිඳු වැටෙන විදිහට මෙතන මැෂින් එකක් හයි කරලා තියෙන එකේ ඒගොල්ලන්ගේ ඇඟට වතුර විදෙනවා. මෙතන තමයි අර බයිස්රාව්‍ය ද්‍රව්‍ය ඔක්කොම එකතු වෙන්නේ මෙතන. ඊට පස්සේ ඒවා කාලෙකදී අස් කරලා මේ පොහොර විදිහට යවනවා. අර පේන්නේ ඈත මේගොල්ලන්ගේ කෑම ගබඩාව. මේවත් මේ ඊශ්‍රායල් එකේම වවනවා. අර ඈත පේන ෆීල්ඩ් එකේ තමයි ඒවා වැවෙන්නේ. ඒ කාලෙකදී ඒවා කපලා ගෙනල්ලා මෙතන ස්ටෝර්. මේවා අපිට කෑම මේ උදේට ගොඩක් දුරට කෑම ඇවිල්ලා හැමදාම උදේට මේ දාගෙන යනවා. මේව. ඔව්. දැන් ගයන් ඔයාට මේ මෙතන වැඩ ඔයා උදේ පටන් ගන්න කීයටද අවසන් කරන්න කීයටද? උදේ ඉතින් 6ට 6 වෙනකොට මෙතන වගේ වැඩ කොටසක් තියෙනවා. ඊට පස්සේ ඒ වැඩ ඉවරලා ආයි 7ට වෙනකොට නිදි දවන්න ඕන. 10 යාමාරේකම උදේ ටයිම් එක ඉවරයි 10 වෙනකොට. ආයි ඉතින් හවස 6ට. හවස 6ට. එනකම් මම පීගේ මට ඕන තැනක යන්න කරන්නේ වාහනයක් දීලා දිනවා තමයි බබ්ලක් නැහැ. ගයන් කියන විදිහට ඔයාට හරියට වැඩ කරොත් පැය 6ක් 7ක් වගේ තමයි වැඩ කරන්න තියෙන්නේ. ඔව් පැය 6ක් තියෙනවා. පැයකට පයින්නවා. ඒ වුණාට දැන් ඔයාට වැටුප් පැයකින් මේ දවස් වල පැයටයි තියෙන්නේ. ඔව් ඒ වුණාට ඔයාට වැටුප් ගෙවීමේදී දවස් ගණන් හදලා තියෙන්නේ. ඒ විදිහට. ඔව් දැන් සමහර තැන්වල තියන්නේ පැය ගානටනේ ගෙවන්නේ. මෙතන එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔයාට පැය 10 12 වගේ කවුන්ට් කරනවා. ඒක හරියි. 10 වැඩ කරනවා. හරි දැන් අපි යන් අර ඔයාගේ ප්‍රොජෙක්ට් එක මේ කිරි දොවන ඒ මැෂින් ටික. මේ වගේ ගෝවි පළවල් 100 ගාණක් ඊශ්‍රායල ඇතුලේ තියෙනවා. විශේෂයෙන්ම මේ උතුරු ඒ කියන්නේ නෝර්ත් එකේ ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශයේ තමයි වැඩිපුර මෙහෙම සත්ත්ව පාලන කටයුතු කරන්නේ. ඉතින් ඊටම කුඩා රටක් තමයි ඒ වුණාට මේගොල්ලොත් අර හොලන්ඩ් වල එහෙම නැත්නම් නෙදර්ලන්තේ වගේ සත්ත්ව පාලනය නැත්නම් ඩයරි ප්‍රොඩක්ෂන් හරියට පිළිවෙත් විදියට කරනවා. මෙයා මේ අයිසොලේට් කරලා වෙනම දාලා තින්නේ මෙයා. මෙයා වෙනම දාලා තින්නේ ඉතින් ගය. හරි. මෙතන ඉන්නේ පැටව. මේ මැෂින් එකෙන් තමයි
ඒගොල්ලන්ට කෑම එහාට මෙහාට කරලා දෙන්නේ. මේක තමයි ගයාන්ගේ වාහනේ. එයාට එයාගේ පෞද්ගලික වැඩවලට පවා ඒක පාවිච්චි කරන්න අවශ්‍යයි. ගලවලා තියෙන්නේ මේ රස්සේ. මේ මොකද ගයන් මේ තියෙන්නේ ලොකු මේක අපිට වතුර නැති වෙනවා ඉතින් දවස් දෙකක් වතුර ටැංකියක්. අපිට වතුර තියෙනවා. වතුර දෙක වතුරට ගනිවාරෙන්නේ. මේ දිවිදෝනේ. ඕක ඇතුළට අපට යන තහනන්නේ. නෑ නෑ මෙතන තියෙනවා. නෑ නෑ මම මෙතන ඉන්න. ඔව්. මෙන්න පේනවනේ. නවීන තාක්ෂණය අර නවසීලන්තේ ඔය දැන් මම වැඩ කරලා ඉවරලා නීට් එක ඉතින් ආයි කොහම ගාල්ලන්න නැතුව නීට් කරලා පිළිදා ඔක්කොම මේ කියන්නේ වතුර අල්ලලා. ඇත්තට මේක බොහොම කියන්නේ කල්පනාවෙන් කරන්න ඕනේ, පරිස්සමින් කරන්න ඕන දෙයක්. මම වැඩි ඇතුළට යන්නේ නැහැ. මේක මම හිතන්නේ සෞඛ්‍ය ගැන සලකන නිසා ඒක බොහොම පිරිසිදු කරන දෙයක් නිසා අපි ඒක ඈතින් වීඩියෝ කරමු. ඇත්තට මේක තමයි තාක්ෂණය මෙතන පාවිච්චි කරන තාක්ෂණය සහ මේකේ විශ්වාසනීයතාවය තමයි ආරක්ෂා වෙන්නේ. මම හිතන්නේ මේක මේ දෙපැත්තෙන් ගන්නවා අර පැත්තට මේ පැත්තට අපිට. මේක මැද්දින් තමයි කිරිදෝ. CCTV දාලා නැද්ද මේක? කැමරා තියෙනවට. කැමරා තියෙනවා. ඉතින් මේක තනියම මේ සියල්ලම අර ටැංකි දෙක අපේ මේ මැෂින් ඔක්කොම ඔයා තනියම කරන්නේ නේ? ඔව් තනියම මාරියන් නෑ මට. ඒ කියන්නේ නැති පොඩි ඉන්නක් තියෙද්දි පොඩ්ඩක් මහන්සි විතරයි. පොඩි අතපය හොඳට මහන්සි වෙන්න ඕනේ. නැත්නම් ඒක ඔළුවෙන් කියලා කරන්න ඒක ටෙක්නික් එක අල්ලගෙන තමයි ඉවරයි තියෙන්නේ. ඒක ඉතින් දුන්නා ඒක එයා මට එකේ ඉඳන්ම දුන්නා. පුහුණුවක් ලබා දුන්නා. ඒකෙන්ම එයා මට සතියක් යනකොට මට එයා දීලා හරියටම දවස් 15ක් යනකොට එයා රටිනුත් ගියා මට මේක බලාගෙන ඉන්න. මේක මම දැකලා තියෙනවා අර නවසීලන්තේ ඩයරි ෆාම්ස් වල මේ වගේ මැෂින් එක දිගට ආයෙත් තියෙනවා. ඒ වගේ පොඩි ප්‍රමාණයේ කර්මාන්ත ශාලාවක් තමයි මේක. ඔව් තනියෙන් ඉතින් සර් රූමයි තමයි වැඩ කරන්නේ. වෙන කවුරුත් නැහැ. මේක තමයි ස්ටෝ ටැංක්ස්. මේ තියෙන ස්ටෝ ටැංක්ස් එකට අපිට යන්න බෑ. මම ඇතිනම් පෙන්නන්න. මේක තමයි කිරි ගබඩා කරන්නේ. හරි ගයන් බොහොම ස්තුතියි. දැන් ඔයා කියන්න තියෙන්නේ අපේ ලංකාවේ ඉඳලා මේවා ගැන ඒ කියන්නේ ඊශ්‍රායල් වල කෘෂිකාර්මික රැකියාවලට එන්න බලාපොරොත්තු වෙන අයට මොන හරි වචනයක් කියන්න. මට කියන්න තියෙන්නේ ඉතින් අනිවාර්යෙන්ම එන්න කිසිම අවුලක් නැහැ. මේ හොඳයි. මේ හොඳ මිනිස්සු ඉන්නවා. දෙයක් දැනගන්නත් පුළුවන් දෙයක් ලංකාවේ ගිහිල්ලා කරන්න බලාපොරොත්තු වෙන කට්ටියට මේ ඇවිල්ලා ගානකුත් හොයාගෙන එයාට හොඳ පුහුණුවකුත් ලබාගෙනම ගිහිල්ලා වැඩේ කරගන්න පුළුවන්. ඔය හැබැයි මට ප්‍රශ්නයක් තියෙනවා. සමහරු මැසේජ් නගනවා ඒගොල්ලන්ට හම්බෙලා තියෙන තැන් හොඳ නැහැ අර එහෙම කියලා. ඒතකොට එහෙම දෙයක් ගැන කියනකොට මොනවද ඔයාලට කියන්න තියෙන්නේ? ඒක එහෙමත් තියෙනවා නැත්te නෑ. ඒ හැමතැන සමහර තැන්වල පස්ස දිනවා අපි ඉන්න අපිට දැන් හම්බෙන ඔය මල්ලිලා සමහර අයියලා ඔය ඉන්නවා ඩයල් ඉතින් ඒගොල්ලන්ට වෙන අපහසුතාවගෙන අපිට කියනවා මටත් එහෙම ඇහිලා තියෙනවා. ඒ වුණාට ගාවත් අසරණ වෙන්නේ නැහැ. ඒ ගැන බය වෙන්න වෙන්න පුළුවන්. ඒ කියන්නේ ලක්ෂ 3න් උඩ වුණොත් වෙන්නේ පරිපස්නියක් තමයි. ඒකත් කොහමද ලක්ෂ 3 මාසෙන් 4ක් කොහමද ගන්න පුළුවන් මාසෙට වැඩ නැති දවස් වලට උනත්. ඉතින් ඒක ඒ හින්දා ඉතින් බය වෙන්න දෙයක් නැහැ. කොහොමත් ගමනක් තමයි තියෙන්නේ. හොඳයි ඉතින්. ඔයා කියන විදිහට ඇවිල්ලා මහන්සිලා වැඩ කරන්න පුළුවන් නම් හරියට ඒ දේ Tamanට බාර දෙන ටාස්ක් එක හරියට කරනවා නම් හම්බ කරගෙන මැච් එකක් ගහන්න පුළුවන් කියන එක ඔයා කියන්නේ. මේකේ මවුලක් නෑ. මේ හරි හොඳයි. ඉතින් මැච් එකක් ගන්න හොඳ රට. හරි බොහොම ස්තුතියි. අපි මේ ගයන් එක්ක නැවතත් වීඩියෝ එකක් කරමු. ගයන් ඔයාට ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක සකස් කරන්න මෙහෙම ඔයාගේ කාලය අපි වෙනුවෙන් කැප කරාට. ස්තුතියි.